අසත්පුරුෂ ඇසුරේ ජීවත් වෙනකොට පින්වදින අසත්පුරුෂයා දකින්න අසත්පුරුෂයා දන්න දෘෂ්ටිය තමයි හැමතිස්සෙම දෙන්නේ. ඒ තමයි ලොකුවට හිටපන් කියලා. පුතේ ලොකුවට හිටපන්. එයා ගෙදර මිනිහට වඩා පුම්බගෙන හිටපන්. ලෝකෙටම ලොක්කවයා. කොච්චරට account එකේ සල්ලි තියෙනවද දැන් එච්චරට උඹ ලොක්කෙක් පුතේ කියලා උගන්වනවා. ආච්චි අම්මා කෙනෙක් පාර මාරු වෙන්න බලාගෙන ඉන්නවා. ඒක නිධානයක් කියලා පේන්නේ නැහැ. අන්ධ මිනිස්සෙක් පාර මාරු වෙන්න බලන් ඉන්නවා ඒක නිධානයක් කියලා පේන්නේ නැහැ වෙනත. හේතුව මිත්‍යා දෘෂ්ටික නිසා. ඔබ එහෙම දකින්න වෙනත. අන්ධ මිනිස්සෙක් පාර මාරු වෙන්න බලන් ඉන්නවා කියන්නේ නිධානයක් ඇරිලා තියෙනවා එතන. පාරේ යනකොට මැණික් ගලක් වැහලා තිබ්බොත් මක් කරයිද ඔබ? ඔබ නෙමෙයි. ඔබට අපහාස කරන්න හොඳ නැහැ. සාමාන්‍ය මිනිස්සු මොනවද වෙන්ගතනේ කරන්නේ? ඔබ දැකලා තියෙනව නේද YouTube වල මේ අන්නේ විහිළුවට විහිළු කරන්නේ නේද? සමහරු ඔය මාලයක් හරි මොකක් හරි එකක් පොඩි නූලක ගැට ගහලා මක් කරනවාද? පාරේ දාලා තියෙනවා.